අයිබුවන් යාළුවනේ ඔයාලා බලනවා ඇති මේ කොහෙද මම ඉන්නේ කියලා. මම මේ ඉන්නේ මැලේසියාවේ එයාපෝට් එකේ. මැලේසියා එයාපෝට් එකේ මොකද කරන්නේ? මම පොඩ්ඩක් වියට්නාම් සංචාරයක් යන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ට්‍රේන් එකකින් තමයි අපි ටර්මිනල් 2 එකට යන්න ඕන. අපි මැලේසියා එයාලයින් එක තෝරගත්තේ ටිකක් බජට් එයාලයින් එකක් හින්දා. අපිට මේ මැලේසියා ටුවර් එකට අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකට 1.41ක් තමයි ගියේ. යන්තම් දෙයියනේ කියලා අපි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න යන්නේ. ඔයාලා බලනවා ඇති මොකද මේ දෙයියෝ සිහි වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ට දෙයියෝ සිහි වෙන්නේ කරදරයක් විපත්තියක් වෙන්න ගිය වෙලාවකටනේ. අද අපිටත් ඒ වගේ දෙයක් වුණා. ඒකට හේතුව තමයි වියට්නාමයට පට්ට යන්න වහිනවා. ඉතින් කොයිතරම් සැරට වහිනවද කියනවනම් අපිට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න බැරුව පැය දෙකක් විතර උඩුගුවනේ ඉන්න සිද්ධ වුණා. අන්තිමට වියට්නාමයේ තවත් ගුවන් තොටුපළක් වුණ ඩනාන් ගුවන් තොටුපළට ලෑන්ඩ් කරලා පැයක් විතර අපිට ගුවන් යානයේ ඇතුලේ රැඳී සිටින්න වුණා. ඊට පස්සේ හැනෝයි වලට වරුසාව ටිකක් අඩු වුණාට පස්සේ තමයි මේ විදියට ලෑන්ඩ් කරුවේ. ඉතින් බලන්න තවමත් අකුණු ගගහ වහිනවා. ඉතින් හැනෝයි කියන්නේ වියට්නාමයේ අගනුවර. ඒ කියන්නේ කැපිටල් සිටි එක. බලන්න කොයිතරම් සැරට වහිනවද කියලා. මෙයාලා අපිව කුඩ වලින් තමයි බස් එකට අරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපි හැනෝයි එයාපෝට් එකෙන් එළියට ආවා. ඉතින් එළියට ආපු ගමන් අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි වියට්නාම් සල්ලි. ඉතින් ඒකට අපි මෙන්න මේ වගේ මනි එක්ස්චේන්ජ් කරන තැනකට ආවා. ඒක තැනක් නෙමෙයි මෙතන කඩවල් 10ක් 15ක් විතර තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා එකින් එකට ගණන් අහලා බලලා ටිකක් වැඩිපුර දෙන තැනක් කියලා හිතලා ඒ තැනකින් අපි සල්ලි මාරු කරගත්තා. ඉතින් අපිට ඕන නම් මෙතන SIM කාඩ් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි හොටෙල් එක බුක් කරපු හොටෙල් එකට යන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට බෑග් එකක් අර එල්ලගෙන එකක් ඇදගෙන මේ විදිහට යන ගමන් මෙතන තියෙන ටැක්සියෙන් අහලා බැලුවා කොහොමද ගණන් කියලා. අපි යන හොටෙල් එකට කියලා. ඉතින් මෙයාලා කියන ගණන් ඇත්තටම වැඩි ගොඩක් වැඩි. ඒකට හේතුව තමයි එයාලා කියනවා වහිනේ හින්දා වාහන එන්න බෑ. පාරවල් යට වෙච්ච නිසා වාහන එන්නේ නැහැ. අපි Grab ටැක්සි එකක් දාලා බැලුවා. Grab ටැක්සි දැම්මට කවුරුවත් ගන්නෙ නැහැ. ඉතින් අන්තිමට කරන්න දෙයක් නැති තැන වැඩි මුදලට අපිට හොටෙල් එකට යන්න වුණා. ඔන්න ඉතින් හාහා පුරා කියලා වියට්නාමේ පළවෙනියෙන්ම ඇවිදින්න යන දවස තමයි අද. හරියටම අද දවස කිව්වොත් 2025 9 වෙනි මාසේ පළවෙනිදා. ඉතින් අපි ලංකාවෙන් ආවේ 30 වෙනිදා තමයි. ඉතින් බලන්න වියට්නාමයට කොයිතරම් සැරට වැහැලාද කියලා. ඔයාලට අර ඈතින් පේන ගඟ ඔක්කොම වතුර මඩ පාටයි. වතුර ඔක්කොම පිටාර දාලා තින්නේ. ඉතින් අපි දැන් මේ යන්නේ වියට්නාමේ තියෙන ලස්සනම පැත්තක් බලන්න තමයි. ඒ තමයි හැලෝන් බේ කියලා කියන්නේ. ඉතින් අපි මේ බුක් කරපු බස් එක පැය 3ක වගේ කාලයක් ගත වෙනවා හැලෝන් බේ වලට යන්න. ඉතින් මේ ගමන යන අතරතුර මේකේ ඉන්න ගයිඩ් අපිට විස්තර කරනවා වියට්නාමේ සංස්කෘතිය සහ කෑම ජාති සහ බලන්න තියෙන තැන් ගැන. Now we like the almost finished pick up everyone here in our bus and now we go to Ha Long Bai. For today, it will be very happy for to welcome everyone on our like the Sunlight Cruise Service and welcome to the Ha Long Bai trip today. And for today it's also my pleasure to be here to be our tour guide. My name is Hung. Hung is my Vietnamese name and during the trip you can call me with the nickname is Robert. ඉතින් ඔන්න අපි හැලෝන් බේ යන අතරතුර අපිට තවත් විශේෂ තැනක් හම්බුණා. ඒ තමයි වියට් පර්ල් කියලා තැනක්. ඔයාලා දන්නවද මේ තැන මොකක්ද කියලා? ඇත්තට මේ තැන තමයි මුතු හදන තැනක්. ඒ කියන්නේ මෙතන මුතු හැදෙන්නේ බෙල්ලොන්ගෙන් කියලා අහලා තිබුණාට අපි දැකලා තිබ්බේ නෑනේ. අද ඔන්න ඔයාලා හැමෝටම බලා ගන්න පුළුවන් මුතු කොහොමද හැදෙන්නේ කියලා. Yeah. මේක අර මේ ඕස්ට්‍රේ අර බෙල්ල හදලා සීන් එක. Ring or handle, right there. The second here, I'm going to show you. We have a black tie. Main color is black. Some they have peacock color, rainbow color, green color. You can see the second picture, the tie and black
and the Asia. And the most luxury here, I would like to show you the South Sea bird. South Sea, 5 years, 8 years, sometimes 10 years with the bigger size. You can see here is a South Sea. It's a 400 or 500 for the silver accessory. And here we can see after 10 years, it is we can use it to make it very well. For the tasty like a nature, not brown. And the technique, we will strong oysters in the cup from the open oyster to keep them alive. And you can see after we blend, you can see on the video over there, our own farm, and we grow them there about 3 years for the Apoya, 3 years, and Tahiti, 5 years, and the South Sea about 8 to 10 years. Yes. And after that, we can choose one oyster, we can cut and check if lucky we get one inside. Now let's see. Let's see. Yeah. Only one oyster, we can get one more. What is say? Sorry. What is that? It's the mother bird. The mother bird. And now we can see here after 3 years. Wow. Now we can see 3 years. Let's see. We can use it to make jewelry like a ring, earring or pendant here, like a 4A, the best quality. We have a triple A and 2A. And now I can show you how we can check the bill. You can see the powder coming in the real one. Plastic we cannot have. You never seen the cream like this. You can see when we clean it, it's more shiny. And also we have an authentic certificate for all product here as a real. We have a South Sea with the champagne color and black Tahiti. And I will show you different from three types. And here we don't charge for any dust. You can take a look around after we finish here. I will show you more information from three types of the black Tahiti and South Sea. Yeah, this way please. Hello. Like a pendant or earrings. Yeah. And thank you for listening. We'll take a look around here to have 30 minutes here. Thank you. That, yeah, I'm going to that folder. Yeah.
දකින්නේ එංගලන්තේ එලිසබෙත් මහරජින භාවිතා කරපු જાතියේ මුතු තමයි මෙතන තියෙනවා කියලා තියෙන්නේ. මුතු වලින් හදපු මාල. ඒ වගේම මම තව දෙයක් හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා මේ බෙල්ලොන්ගේ ස්වභාවිකව හැදෙන මුතු නෙමෙයිලු මේ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් බෙල්ලෙක්ගේ මුතු හැදෙන්න සෑහෙන කාලයක් ඒ බෙල්ලා ජීවත් වෙන්න ඕනලු. බෙල්ලගේ ශරීරයේ ඇතුලේ පොඩි පොඩි තුවාල සිදු වෙලා ඒ තුවාල වලින් ගලන අපේ ලේ වගේ මුතු බෙල්ලගේ ගලන ඒ රුධිරය වගේ જાතියකින් තමයි ওই මුතු ඊට පස්සේ යාගේ හැම ඇතුලේ හැදෙනවා කියන්නේ. ඉතින් මෙතන මෙයාලා කරනවා කියන්නේ ඒ බෙල්ලට මෙයාලා මොනවා හරි ඉන්දිකටු වගේ දෙකකින් ඇනලා තුවාල කරලා ඊට පස්සේ බෙල්ලගේ ශරීරය ඇතුලේ හැදෙන මුතු අරගෙන තමයි මෙයාලා ආභරණ හදන්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේකේ මෙයාලා සජීවීව අපිට පෙන්නනවා කොහොමද මුතු වලින් ආභරණ හදන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙතන මුතු ගොඩක් ගණන් සාමාන්‍ය අපේ ලංකාවේ මුදල් වලින් බැලුවොත් රුපියල් 50000න් උඩ ඉඳලා වගේ තමයි මෙතන ආභරණයක් අපිට මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි යට තට්ටුවේ ඉඳලා උඩ තට්ටුවට ආවා. මෙතනින් තමයි පිට වෙන්න තියෙන්නේ. ඉතින් මෙතනට ආවට පස්සේ අපිට ගොඩක් මිලදී ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙයාලා මුතු ආශ්‍රිතව හදපු දේවල් සහ මෙතන කිඹුල් හැමුවෙන් හදපු හෑන්ඩ් බෑග් සහ කැප් තියෙනවා. ඉතින් ගොඩක් ගණන් මෙතන ඒවත් මිලදී ගන්න පුළුවන්. අවසානයේ යනකොට මෙතන තියෙනවා පොඩි රෙස්ටුරන්ට් එකක් වගේ. ඉතින් අපිට අවශ්‍ය දෙයක් කාලා අවශ්‍ය දෙයක් මිලදී අරගෙන අපිට මෙතනින් පිට වෙලා යන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අද බලාගත්තා බෙල්ලොන්ගේ ඇඟේ මුතු හැදෙන්නේ කොහොමද කියලා. අපි මෙච්චර කල් අහලා තිබුණාට මුතු බෙල්ලෝ ගැන අද තමයි හරියටම දැනගත්තේ බෙල්ලොන්ගේ ඇඟේ මුතු හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඊළඟට යන්නේ හැලෝන් බේ ක්‍රූස් ටුවර් එකට. ඇත්තට සුපිරි එක්ස්පීරියන්ස් එකක් තමයි ඒක. ඊගා වීඩියෝ එකෙන් මම ඔයාලට ඒක පෙන්වන්නම්. ජයෙන් ජයම වේවා.